Dialog A76 5G. ලංකාවෙදි දැනට ගන්න පුළුවන් ගාන අඩුම 5G ඩිවයිස් එක ගැන තමයි අද මේ වීඩියෝවෙන් කතා කරන්න යන්නේ. ඉතින් ඩයලොග් කියලා දෙන A76 කියන මේ ඩිවයිස් එක ගැන තමයි අද මේ වීඩියෝ එක. ඉතින් මම කලින් අන්බොක්ස් කරගන්න තිබුණේ මේ ඩිවයිස් එක. ඉතින් මම අයිත් බොක්ස් එකක් දාලා වීඩියෝ එක කරන්න ඕන නිසා මේ විදියට පැක් කරගත්තා. හරි. ඉතින් බොක්ස් එකටම අපිට බෑක් කවර් එකක් ලැබෙනවා. ඉතින් මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ සයිස් එකත් ඇත්තටම ගොඩක් හොඳයි. ටිකක් ලොකු ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් බොක්ස් එකේම අපිට 10 watt charge එකක් බලා ගන්න පුළුවන් data cable එකත් එක්ක. ඉතින් ඩිවයිස් එකේ මෙන්න මේ විදිහට තමයි ස්ක්‍රීන් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ ෆෝන් එක ෆාස්ට් charging නම් සපෝට් කරන්නේ නැහැ. උපරිම 10 watt තමයි. ඒක තමයි මේකේ තියෙන ඩවුන් සයිඩ් එකට කතා කරන්න පුළුවන් දේ. ඉතින් මේ දැන් කාලේ එන ගොඩක් ඩිවයිස් අඩුම තරමේ 18 watt ෆාස්ට් charging වත් සපෝට් කරනවා. හැබැයි මේකේ ඇත්තටම කනෙක්ෂන් පැත්ත ගත්තොත් ගොඩක් හොඳයි. අපි ඒව ගැන ඉස්සරහට කතා කරමු. ඉතින් ඩිවයිස් එක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ පැත්ත සයිඩ් එකේ බටන් මොනවත් නැහැ. ඉතින් පල්ලෙහාට අපිට බලා ගන්න පුළුවන් මයික් එකක්, ඒ වගේම charging port එක USB type C වලින් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම ස්පීකර් එකක් බලා ගන්න පුළුවන්. 3.5mm ජැක් එකක් බලා ගන්න පුළුවන්. ඉතින් කැමරාව මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ලෙන්ස් දෙකකින් සමන්විත කැමරාවක් තමයි තියෙන්නේ. ඉතින් කැමරාව නම් ටිකක් ලොකු නිසා රවුමට තියෙන නිසා අනිවාර්යෙන් බෑක් කවර් එකක් පාවිච්චි කරන්න වෙයි. නැත්නම් කැමරාව ඉක්මනට හීරෙන්න පුළුවන්. ඉතින් මේ පැත්ත සයිඩ් එකේ පවර් කී එක එහෙමත් නැත්නම් ෆින්ගර් ප්‍රින්ට් එක වොලියුම් ඩවුන් වොලියුම් අප් බටන් ටික බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ ඩිවයිස් එකේ දේවල් ටික බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කැමරාව ගැන කතා කරොත් මේක සාමාන්‍යයෙන් නෝමල් වැඩක් කරගන්න පුළුවන් තත්ත්වයක තියෙන කැමරාවක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ ඩිවයිස් එකෙන් ගත්ත ෆොටෝ ටිකක්. හරි. ඉතින් මේ ඩිවයිස් එකේ කනෙක්ෂන් ගැන කතා කරොත් ඇත්තටම මේක 5G ඩිවයිස් එකක් නේ. ඉතින් ඒක නිසා ඔයාලට 5G ඒරියා එක කිසිම ප්‍රශ්නයක් නැතුව ඩයලොග් ලගේ දැන් ලංකාවේ ගොඩක් පැති වලට 5G තියෙනවනේ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාලට 5G එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඉතින් සාමාන්‍යයෙන් මේකේ උපරිම Mbps 600ක් වගේ තමයි 5G ස්පීඩ් එක මට බලා ගන්න පුළුවන් වුණේ. මම ඉන්න ඒරියා එකට. ඉතින් මේ විදිහට 5G සිග්නල් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ඩිවයිස් එකෙන් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම මේකේ 4G+ වැඩ කරනවා. ඉතින් මේ ප්‍රයිස් එකට 4G+ වැඩ කරන ඩිවයිස් එකක් හොයාගන්න ඇත්තටම මාකට් එකේ නෑ වගේ. ඉතින් ZTE දෙන මෙන්න මේ ඩිවයිස් එකේ 5G CA වෙනවා. ඒ කියන්නේ 4G CA වෙනවා. ඉතින් 4G බෑන්ඩ් 3ක් වගේ එකට කැටලා හොඳ 4G ස්පීඩ් එකකුත් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ about එක බලා ගන්න පුළුවන් ඉන්නේ. 6GB RAM එකක් තියෙන්නේ. ඔයාලට extend තව 6GB එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේම 256GB version එකක් සහ 128GB version එකක් තියෙනවා මම දන්න තරමට. ඉතින් විදිහට තමයි මේ ඩිවයිස් එක බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මම ස්පීඩ් ටෙස්ට් කරපු රිසල්ට් ටිකක් බලා ගන්න පුළුවන්. මම මේ ඉන්න ඒරියා එකට නම් උපරිම ගියේ Mbps 252ක් තමයි ඩවුන්ලෝඩ් ස්පීඩ් එක. හැබැයි මම ටවුන් එකට ගිහිල්ලා බැලුවා Mbps 600ක් වගේ උපරිම ස්පීඩ් එකක් ආවා. ඉතින් කනෙක්ෂන් පැත්ත ගත්තොත් ඇත්තටම හොඳයි මේකේ කනෙක්ටිවිටි. ඉතින් ගේමින් ගැන කතා කරොත් මේ ෆෝන් එකේ ඔයාලට ගේම් ප්ලේ කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඉදින්දා පාවිච්චි කරන ගොඩක් දෙනෙක් පාවිච්චි කරන Free Fire, PUBG වගේ ගේම් කිසිම ප්‍රශ්නයක් නැතුව ප්ලේ කරගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන්නේ Unisoc T8300 කියන චිප්සෙට් එක. ඉතින් ඒක නිසා ඔයාලට ටිකක් හොඳ පර්ෆෝමන්ස් එකකින් ගේම් ප්ලේ කරන්නත් පුළුවන්. ඉතින් මම මේ ෆෝන් එක ඩිෆෝල්ට් එන කාර් ගේම් එකක් තමයි මේ ප්ලේ කරන්නේ. ඇත්තටම කිසිම ලැග් එකක් නම් මේකේ බලා ගන්න පුළුවන් වුණේ නැහැ. ඉතින් මේ ඩිවයිස් එක ඇත්තටම මේ ප්‍රයිස් එකට ගොඩක් වටිනවා කියලා මම හිතනවා. ඉතින් මම ඕනනම් පාලින් ඩිස්ක්‍රිප්ෂන් එකේ link දාලා තියන්නම්. මේ ඩිවයිස් එක ගන්න පුළුවන් තැන්වල නැත්නම් ඩරස් link කරේ මම පල්ලෙහාන් අප්ඩේට් කරලා තියන්නම්. කැමති කෙනෙක් ඉන්නවා නම් මේ ඩිවයිස් එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලත් අරගන්න පුළුවන් 5G අඩුවට 5G ඩිවයිස් එකක් හොයපු කෙනෙක්ට.